Hello, welcome back to our YouTube channel. ඉතින් අද අපි යන්නේ සිනමන් වෙන්තර බීච් හොටෙල් එකට. හොටෙල් එකට ඇතුල් වෙන මොහොතේම හරිම calm vibe එකක් තමයි දැනෙන්නේ. Spacious lobby එක, Jeffrey Bauerගේ signature design lines, natural light, calm ambience. ඇත්තටම මේක ordinary hotel lobby එකක් නෙමෙයි. Luxury, heritage and comfort මේ ඔක්කොම එකට mix වෙලා තියෙන ස්ථානයක්. ඉතින් අපිට ඇතුල් වෙනකොටම හරිම මිත්‍රශීලී හරිම කාම් වයිබ් එකක් දැනෙනවා. ජෙෆ්රි බාවගේ නිර්මාණය බලය නිසා මේකේ තියෙන ආකිටෙක්චර් එක, ආර්ට්, නේචර්, කල්චර් හැමදේම එකට එකතු වෙලා කියවන වෙනමම කතාවක්. ලොබි ඒරියා එකට ඇතුල් වෙන ගමන් විශාල ඉඩ, හිරු ආලෝකය, ට්‍රැඩිෂනල් ටච් එක හරිම වෙනස් වයිබ් එකක් තමයි මේ හොටෙල් එකට ගෙනල්ලා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලටම පේනවනේ. ඉතින් හොටෙල් එකේ අපි දැකපු අනිත් විශේෂම දේ තමයි මේක පූල් එක. සිනමන් වෙන්තර බීච් හොටෙල් එකේ තියෙන පූල් එක අපි අනිත් හොටෙල්ස් වල දැකලා තියෙන පූල් වලට වඩා ටිකක් වෙනස්. ඒ කියන්නේ අපි හැම හොටෙල් එකකදීම අපි අර එකම විදිහේ පූල් එකක් නේ සාමාන්‍යයෙන් දකින්නේ. යට ෆ්ලෝ එක ටයිල් කරලා ඊට පස්සේ පූල් එකේ ෂේප් එකත් වේක වගේ කියන්නේ රෙක්ටැන්ගියුලර් ෂේප් එකක් තියෙන ඒ වගේනේ. ඒ වුණාට වෙන්තර බීච් හොටෙල් එකේදී අපි දැකපු පූල් එක හරිම වෙනස්. ඒ කියන්නේ නිකන් එක පූල් එකක ඉන්නා වගේ නෙමෙයි දැනෙන්නේ. හරිම නැචරල් එන්වයරන්මන්ට් එකක ඉන්නා වගේ. පූල් එක අතරේ එක එක පඳුරු වර්ග කියන්නේ ෂෙල්ෆ්ස් තියෙනවා. ඒ වගේම තමයි ෆ්ලෝ එකත් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ටයිල් කරලා නෙමෙයි තියෙන්නේ. නැචරල් ස්ටෝන්ස් තියෙනවා. ඒවත් එක්ක හරිම නැචරල් විදිහට තමයි හදලා තියෙන්නේ. ඔයාලට මේක වීඩියෝ එකේදී පේනවද කියලා මම දන්නේ නැහැ. ඒත් ඒක අපි S2කින් දකිද්දි හරිම වෙනස් වයිබ් එකකට තමයි ඒක හදලා තිබුණේ. අද අපි ආවේ high tea එකක් enjoy කරන්න. ලොබි ලයිටින් එක, calm music එක, soft breeze එක කෙලින්ම කියනවා නම් ඒ මොහොතේ vibe එක classy and luxury. අපේ high tea එකට යාලා ඇඩ් කරලා තිබුණා mini sandwiches තිබුණා. ඒ වගේම vegetable spring rolls තිබුණා. ඒ spring roll එකත් එක්ක යාලා අපිට sauce එකක් serve කරලා තිබ්බා. ඒ දෙක එකට කනකොට රසයි. ඒත් එක්කම අපිට යාලා cakes වර්ග දෙකක් serve කරලා තිබ්බා. ඒකේ cheese cake එකකුයි චොක්ලට් කේක් එකකුයි මේ රෙඩ් වෙල්වට් කේක් එක චීස් කේක් එකක්. ඒක නිකන් හරිම අමුතු ටේස්ට් එකක් තමයි එන්නේ. චීසි ටේස්ට් එකයි රෙඩ් වෙල්වට් කේක් ටේස්ට් එකයි ඒ දෙකම එකතු වෙලා ඉතින් හරිම රසයි. ඒත් එක මේ සමෝසා ටයිප් එකක් තිබ්බා. ඒකේ එයාලා අපිට අනියන් බයිට් එකක් ඇඩ් කරලා තිබ්බා. ඒ දෙකත් එකට කනකොට වෙනස්ම රසක් තිබ්බා. ඒකත් එක්කම තව කට්ලට්ස් තිබ්බා. ඒ වගේම තමයි තව පෑන් කේක්ස් දෙකක් ඇඩ් කරලා තිබ්බා. ඒකේ නම් ටිකක් අර පැන් රස වැඩි. ඒ නිසා අපිට එච්චර එක සෙට් උනේ නැහැ. ඒ වගේම යාළුවා තව ටාට්ස් එකතු කරලා තිබ්බා. ඒ වගේම තමයි ඒකත් එක්ක අපිට චොක්ලට් සෝස්, ස්ට්‍රෝබෙරි සෝස්, තව ක්‍රීමි සෝස් එකක් ඇඩ් කරලා තිබ්බා. අපි දෙන්නගේ ටී සිලෙක්ෂන් එක මැසිව්. ඉතින් මම ගත්ත ක්ලාසික් සිලාන් බ්ලැක් ටී එකක්. ඒක රිච්, ස්මූත් and warm. ඉතින් මගේ පාර්ට්නර් ගත්තේ ලයිට් හර්බල් ඉන්ෆියුෂන් එකක්. ඒකේ ෆ්‍රැග්‍රන්ස් එක මයින්ඩ් රිලැක්ස් කරන සුළුයි. ඉතින් අපි දෙන්නටම ඇත්තටම හිතනවා wow this is heaven කියලා. ඉතින් මේක ඇත්තටම high tea experience එකක් විතරක් නෙමෙයි, small happiness moment එකක් එහෙම කියලා කියන හේතුව තමයි ඉතින් අපිට එක පැත්තකින් බෙන්තට ගඟ පේනවා, තවත් පැත්තකින් හොටෙල් එකේ garden area එක පේනවා, තවත් පැත්තකින් pool එක පේනවා. ඉතින් මේ outdoor garden view එක, sea breeze එක and the overall peaceful atmosphere එක මේ හැමදේම හරිම වෙනස්. ඉතින් ඇත්තටම අපිට හරිම වෙනස් experience එකක් ගන්න පුළුවන් වුණා මේ හොටෙල් එකේදී. ඉතින් මේ high tea එක දෙන්නෙක්ට 7500ක් වගේ මුදලක් තමයි වෙන්නේ including tax and all. ඉතින් ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් සිනමන් වෙන්තර බීච් හොටෙල් එකේ high tea එකට එන්න ඔයාලට කලින් රිසර්වේෂන් එකක් දාන්න වෙනවා. ඔයා ඒ කියන්නේ එයාලා ප්‍රයර් රිසර්වේෂන් එකක් නැතුව high tea එකක් රෙඩි කරන්නේ නැහැ. ඉතින් ඔයාලට ප්ලෑන් එකක් තියෙනවා නම් මේ ටයිම් එකට යනවා කියලා ඔයාලට පුළුවන් රිසෙප්ෂන් එකට කෝල් කරලා ඔයාලගේ high tea එක රිසර්ව් කරගන්න. එතකොට ඔයාලා එන ටයිම් එක එයාලට ඉන්ෆෝම් කරලා තිබුණාට පස්සේ එයාලා ඔයාලගේ high tea එක arrange කරලා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති ඒරියා එක ඔයාලගේ high tea එක ගන්න. ඒක ඉෂුව එකක් නැහැ. අපි කැමති ඒරියා එකේ එයාලා අපේ high tea එක arrange කරලා දෙනවා.
වෝටර් ස්පෝර්ට්ස් වලට කැමති අය ඉන්නවා නම් ඉතින් බෙන්තට කියන්නේ හරියටම හෙවන් එකක්. ඉතින් මම හෙවන් කියන හේතුව තමයි ඔයාලා සිනමන් බෙන්තට බීච් හොටෙල් එකට එනවා නම් සිනමන් බෙන්තට බීච් හොටෙල් එක එහා පැත්තේ තමයි බෙන්තට ගඟ තියෙන්නේ. ඉතින් ඔයාලට බෙන්තට ගඟේ ඕන තරම් වෝටර් ස්පෝර්ට්ස් කරන්න පුළුවන්. ඒකට වෝටර් ස්පෝර්ට්ස් සෙන්ටර්ස් ඕන තරම් තියෙනවා යාවට. ඉතින් ජෙට් ස්කී, බෝටින්, රිවර් සෆාරිස් ඉතින් මේ හැම අත්දැකීමක්ම ඔයාලට ගන්න පුළුවන් බෙන්තට ආවොත්. ඉතින් ඔයාලා වෝටර් ස්පෝර්ට්ස් වලට කැමති කෙනෙක් නම් ඔයාලට ඉතින් ඇතරම ඔයාලා ගොඩක් එන්ජොයි කරයි. ඒ වගේම තමයි කෑම ගැන කිව්වොත් සිනමන් කියන්නේ ඉතින් රස කෑම වලට බ්‍රෑන්ඩඩ් හොටෙල් එකක්. ඉතින් ඒ නිසා කෑම වල රස ගැන ඉතින් කියන්න දෙයක් නැහැ. ස්ටාෆ් සර්විස් එක ගැන කියනවා කියන්න කිසිම අඩුපාඩුවක් නැත්තරම්. එයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි, අපිට ඕනම දෙයකට සපෝට් කරනවා. ඉතින් මගේ ෆේවරිට්ම පාර්ට් එක උනේ pool area එක. Calm, well maintained and perfect for a relaxing trip. ඉතින් ඉන්ඩෝ ගාර්ඩන් ඒරියා එකත් හරිම ප්‍රීමියම් වයිබ් එකකට තමයි එයාලා හදලා තියෙන්නේ. ඉතින් ඔයාලා රොමැන්ටික් ගෙටවේ එකක් යන්න ඉන්නවනම් එහෙම නැත්නම් වීකෙන්ඩ් රිලැක්සේෂන් එකකට යන්න ඉන්නවනම් හොටෙල් එකේ ඇට්මොස්ෆියර් එක ඒකට පර්ෆෙක්ට් කියලා මං හිතනවා. ඉතින් ඔයාලගේ next getaway එකට මේ හොටෙල් එකත් consider කරලා බලන්න කියලා මම recommend කරනවා. So thank you so much for being with us and thank you for watching our YouTube video.